කවුද මේ සභාපිවරු කියන්නේ? මූලිකතුණු සභායුගයේ කිතු දහම ඒ වගේම විශ්වාසය ආරක්ෂා කරන්න නිවැරදි ඉගැන්වීමෙන් ඒ වගේම දේශනයෙන් සහ ලේඛනකරණයෙන් දායක වෙච්ච දේව ධර්මාචාර්යවරුන්ට තමයි සභාපියවරු කියලා කියන්නේ. ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ අගභාගයේ ඉඳන් 8 වෙනි සියවසේ මැදභාග වෙනකන් මෙන්න මේ සභාපිය යුගය අයත් වෙනවා. මූලිකතුණු සභායුගයේ ඉගැන්වීම් වලට පටහැනි වේද භේද වලට පිළිතුරු සැපීම තුළින් මේ සභාපියවරු කිතු දහම ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ශුදු සභාවේ නිල බලෙන් පත්වුණු රදගුරුවරුන් වෙච්ච මේ සභාපියවරු තමන්ගේ දේශන ලීවිලි වලින් කිතුණු වේද සත්‍යතා වලට ඓතිහාසික පදනමක් දැමීමට කටයුතු කරලා තියෙනවා. මේ සභාපියවරුන්ගේ ඉගැන්වීම් වලින් ක්‍රිස්තියානි සම්ප්‍රදාය ආරක්ෂා වුණා වගේම කිතු දහමේ වර්ධනයටත් බලපෑවා. සභාපියවරුන් තමන්ගේ කෘතීන් රචනා කරන්න භාවිතා කරපු භාෂාව අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. 1. ග්‍රීක සභාපියවරු 2. ලතින් සභාපියවරු. ග්‍රීක සභාපියවරු විදිහට ශුදු මහා බැසිල්තුමා, ශුදු අතනාසිස්තුමා, ශුදු ජෝන් ක්‍රිසොස්තම්තුමා වගේ සභාපියවරු අයිති වෙනවා. ලතින් සභාපියවරු විදිහට මිලාන්හි ශුදු අම්බ්‍රෝස්තුමා, ශුදු අගුස්තීනුතුමා, ශුදු ජෙරම්තුමා වගේ සභාපියවරු ගන්න පුළුවන්. ඉතින් ඔබ සැමට ජෙසු පිටයි.